caught up with Anand, the skipper, Matisha Pereira before the all-important 81st Battle of the Maroons. Matisha, අසු එක්කන මහතරංගිය දැන් ළඟදී මේනවා මේ දිනේෂ් චන්දිමාල් වගේ ක්‍රීඩකයෙක් නැතුව ඔයගොල්ලෝ ගොඩක් වීක්නස් එකක් කියලා හිතනවා. අනයි මුල් යාදී බැට්ස්මන් කෙනෙක් අපිට මුල් කාලේ එක තිබ්බා. ඉතින් දැන් හොඳට දැන් ගහන බැට්ස්මන් ඔක්කොම ගහනවා හොඳට. ඉතින් එයාගේ පාඩුවේ නෑ. අනිත් ඒගොල්ලෝ සීනියර්ස් ජූනියර්ස්ලා හොඳට මේ ගහන බවකට තේරෙනවා කැප්ටන් වෙන්නේ. ඔක්කොමලා ඉතින් දැන් මුල් ටිකේ තමයි අපේ පොඩි පසුබෑමක් තිබ්බේ. දැන් එන්න ඔක්කොමලා හොඳට ගහලා තිනවා. දැන් ජූනියර්ස්ලා ඉඳන් හොඳට සපෝට් කරන ටීම් එක. නාලන්ද ටීම් එකේ මතය තියෙන්නේ ආනන්ද බෝලින් versus නාලන්ද බැටිං. ඕගොල්ලෝ කරන දෙක විතරයි. ඒ විදිහටම ගොඩක් තියෙන්නේ. මේ ගොඩක්ම බෝලින් තමයි ඒවා ස්ට්‍රෝං. අපි හිතනවා ඉතින් මට අපේ බැට්ස්මන්ලත් හොඳට කරයි කියලා වික්නෙච් එක. මේ නිපුන් කරුණානායක ආදිශ නානක්කාර වගේ ක්‍රීඩකයෝ ඒගොල්ලෝගේ ප්‍රබල ක්‍රීඩකයෝ ගොඩක් රන්ස් ස්කෝර් කරලා තියෙන සීසන් එකේ ඒගොල්ලෝ කොහොමද මේ ප්ලෑන් එකක් තියෙනවා ඒගොල්ලෝ දවා ගන්න හැටි මොනවාද? ප්ලෑන් එකක් කියන්නේ අපි දන්නවා ඒක අපි ගොඩක් පොඩි කාලේ ඉඳන් ශ්‍රී ලංකාවේ කට්ටියකට අපි ගොඩක් කියන්නේ ඒගොල්ලෝ වගේ ස්ට්‍රෝං පොයින්ට් දන්නවා. ඉතින් තාම ප්ලෑන් කරගෙන යනවා කොහොමද ඒගොල්ලෝ මේ කරන්නේ කියලා. මේ පාර මේ 80 වෙනි බිග් මැච් එකේ ඩ්‍රෝ එකක් ගියේ. මේ පාර මොකද්ද ඔයගොල්ලෝ වෙනසක් හැටියට දකින්නේ මේ ටීම් එක ගැනයි මේ තරගාවලිය ගැන මොකක්ද වෙනසක් දකින්නේ? ඒ කියන්නේ ඉතින් ඉදා දවසේ බිග් මැච් එක හොඳට ගන්න ටීම් එක තමයි ඉතින් දිනන්නේ. ගොඩක් හොඳට කරන ටීම් එක. ඉතින් බලාපොරොත්තු වෙන හොඳට කරන්න. වෙනසක් කියන්නේ වෙනසක් වෙයිද කියලා ඉතින් ඉදාට තමයි බලාගන්න ඕනේ. මේ මොන වගේ සහයෝගයක්ද වගේ මේ ඉස්කෝලෙන් සහ වෙනත් ක්‍රීඩකයන් ගැන වගේ ටීම් එකේ ක්‍රීඩකයෝ කොහොම මේ සහයෝගයක් දීලා තියෙන ඉස්කෝලෙන් විශේෂයෙන්ම අපිට කියන්නේ හවසක ක්‍රිකට් එකක් වගේම අපිට බාණ්ඩේ කොම්පගන්න මේ ඉස්කෝලෙන් තමයි අපිට මේව කරන්නේ. ගොඩක් ලොකු සහයෝගයක් දීලා තියෙන ඉස්කෝලේ. අන්තිමෙන් ආන්න කැමති නාලන්ද පිටට මොකක්ද කියන පණිවිඩය මැච් එක ඉස්සෙල්ලා. පණිවිඩය කියන්නේ ඉතින් අපි ටීම් එක ඒකට කියන්නේ ඉතින් අපි කොමාල් දිනන්න තමයි අපි හැම මේ අවුරුද්දෙත් එන්නේ. දිනන්න ඉතින් කියන්න තියෙන්නේ ඒකෝදගේ අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. So that was Matisha Pereira talking to the Papare before the all important 81st Battle of the Maroons.